කියලා විශේෂයෙන් කියන්න ඕන තරුණ දූල පුතාලට විශේෂයෙන් මේ ඉලන්දාරින්ද මට මොන ගැහෙන ළමයිගෙන් ගොඩක් ළමයි ඉන්නවා හරියට ආසයි සල්ලි වලට ධනේට පෝසත් වෙන්න ආසයි යාන වාහන අරන් හොඳට ගෙවල් දොරවල් තියාගෙන ඉන්න ආසයි. ඒ ආසාව හොඳයි නරක නෑ. ධනවත් වෙන්න ඕන කියන එක හොඳ අදහසක්. නමුත් මුන්ගේ තියෙන්නේ ධනවත් වීම ප්‍රාර්ථනාවයි ප්ලෑන් එකයි විතරයි. අර කිව්වොත් උදාහරණ ගත්තොත් සීනියක් විතරයි. ළඟදීන් ඉලන්දාරියෙක් මුණ ගැහුණා. ඉලන්දාරියාව ලෝකේ හොඳම ව්‍යාපාර මෙහි ඉඳලා තනියෙන් ව්‍යාපාර කටයුතු කරන්න ප්ලෑන් කරනවා. කියනවා ස්වාමීන් වහන්සේ මෙහෙම වුණොත් මෙහෙම වෙනවා මෙහෙම වුණොත් මෙහෙම වෙනවා. මම මේ ගොඩ කාලෙක ඉඳලා මම මේක ප්ලෑන් කරන්නේ. දැන් මේ අවුරුදු 10කටත් වැඩි ඉඳලා ප්ලෑන් කරනවා. දැන් මං ඇහුවා වයස කීයද? අවුරුදු 27යි. මං කිව්වා બોලේ දැන් තෝ නාකි වෙවි යනවා. දැන් පැලෑනා නෙවෙයි අත ගහපන් වැඩකට දැන්. අපේ මිනිස්සු එකපාරම කහවන පොදියට අත ගහන්න ආසයි. මේ ඊලන්දාරින්ද කියන්නේ බහුතරයක් ලොකු පඩියක් ගන්න ආසයි. රුපියල් 20000ට 25000ට 30000ට රස්සා හොයාගන්න නැතුව නෙවෙයි. තියෙනවා. ඒවට කැමති නැහැ. ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමම්ම කැමති උපාධි ඉවර වෙච්ච ගමම්ම කැමති එකපාරම ලක්ෂ ගාණක් පඩියක් ගන්න අත ගහන්න. නමුත් මේ ලෝක ඉතිහාසයේ තමන්ගේ පිනකට ඒක සිද්ධ වුණොත් මිසක්කා උත්සාහයෙන් වීරියෙන් යන ගමනක් නම් මීකුණට අත ගහන මිනිසයා තමයි කහවණු පොදියට අත ගහන්නේ. නෝනැති මිනිස්සෙක් කිව්වා මේ කුණු වෙලා මේ මැරිලා ඉන්න මීකුණ උත්සාහවන්ත මිනිස්සෙක් පෝසත් කරවන්න පුළුවන් කියලා. ඊලන්දාරියෙක් හිටියා. මේ අවවාදයේ 100ට ගත්තා. ඒ ඊලන්දාරියා මීකුණ අරගෙන යනකොට පෝසත් ගෙදරක පූසු ටිකක් කෑ ගහනවා වුණා. දොර ළඟට ගිහිල්ලා තට්ටු කළා කිව්වා. අනේ මේ ඔයාලගේ පූසන්න දෙන්න මේ මීයා ගන්නකෝ. කීයක් හරි මට දෙන්නකෝ. සොච්චමක් දීලා මීයා ගත්තා. ඒකෙන් හකුරු ටිකකුයි වතුර ටිකකුයි අරන් හැන්දෑවට හැමදාම බෝල පිටිනේ සෙල්ලම් කරන්න එන අයට දීලා කිව්වා උඹලා මට හදිසියක් වුණොත් උදව්වට වරෙල්ලා කැමති වුණා. ඉස්සෙල්ලාම මිනිස්සු ටික හදාගත්තා. අර ආම්බීච් එකකින්. පවවදා රජ උයනේ හුළඟක් ඇවිල්ලා දර ටික කැඩිලා අයින් කරන්න විදියක් නැතුව බෝල පිටින් ටික කොල්ලෝ ටික ගෙනල්ලා දර ටික අයින් කළා දර ටික ගත්තා අර මිනිස්සයා. ඒ දර ටික වලම් පිනම මේ පුච්චන මිනිස්සයාට දීලා එහෙන් කහවණු ගත්තා. අපේ මිනිස්සු දැම්ම හිතනවා ප්ලෑන් කරනවා ගෙදර ඉඳලම මං ලොකු වුණාම මෙහෙම කරන්න ඕන මෙහෙම කරන්න ඕන මත් දැන් සල්ලි හම්බ වෙනවා. ඊට පස්සේ මම බයික් එකක් ගන්නවා කාර් එකක් ගන්නවා. ඉතින් බයික් එක ගත්තට පස්සේ යාළුවෝ වැඩි වුණොත් එහෙම උන් ඇවිල්ලා බයික් එක කිල්ලනවා කාර් එක කිල්ලනවා දැම්ම දුනින් තියා ගන්නවා කියලා අර මුලින්ම යාළුවෝ ටික දුරු කර ගන්නවා. ගමේ මිනිස්සු ටික දුරු කර ගන්නවා. ඇයි මම පොසතෙක් වුණාම මට කරදරයක් වෙයි කියලා. තවම මේ කගෙදර ලුණුයි බද්දුයි කන්නේ. දැන් අරයක් ගලේ මොකද්ද ඉස්සලාම යාළුවෝ හදාගත්තා. දත් දීලා. මේ විදිහට අවසානයේ මාස 6ක් විතර යනකොට මෙයාල් කහවණු දහස් ගානක අයිතිකාරයෙක් වුණා. තමන් පෝසතෙක් වෙච්ච ගමම්ම අර වචනේ කියපු මිනිස්සයා මතක් වුණා. හොයාගෙන ගියා. සිටුතුමාට කහවණු 1000ක් දීලා පාදෙක අල්ලලා වැන්දා. ඔබතුමයි මම පෝසත් උනේ කියලා. විස්තරේ කිව්වා. කිව්වා උඹ වාගේ දරුවෝ හොයාගන්න අමාරුයි දරුවෝ. මගේ දුව මං උඹට විවාහ කළා දීලා මේ සියලු සිටු සම්පත්ති උඹට දෙනවා කියලා දුන්නා. ඉතින් ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේ කාලේ සිටුතුමා කවි පාඩන්නේ ගාථාව කටපාඩන්නේ කියලා. ගෙදර යන්න දොරටුව ළඟ තුල්ල පන්තක දිරුන් ඉන්නකොට බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා. මේ කුණෙන් සිටුවරේ කෙරෙව්වේ අනාගත අතීතේ මම මේ දරුවා. දැන් අර ගාථා පාඩන්න නැතුව ඉන්න චුල්ල පන්තක.
මං සම්බුදු නොවී සිටියේදීම දුප්පතෙක් සිටුවරයෙක් කළා නම් සම්මා සම්බුදු වුණ මට ගාතාවක් පාඩන්න නැති කෙනෙක් නිවන් දකිනවා කියන අමාරු දෙයක් නෙවෙයි කියලා. කහවණු ඉදිරියේ මීකුණ මොකද්ද? ඒ වගේ නිවන ඉදිරියේ රෙදි කඩ මොකද්ද? රෙදි කඩ අතට දීලා කිව්වා චුල්ලපන්තක මේ රෙදි කඩ අත ගගයින්ද රජෝහරණන් රජෝහරණක් කියලා. එයින්ම ලෞතුරා මා සාන්තියටපත් වුණා. සාමාන්‍යයෙන් ගිහි ජීවිතේ මේ කුණට අත ගහලා කහවණු හම්බ කරගන්න කෙනාට නිවනත් ඒ විදිහටම ලැබෙනවා. මේ ජීවිතේත් අතේ සොච්චම නැතුව කෝටිපතියෙක් වෙන්න සිහින මවමවා ඉන්න කෙනාට නිවන පැත්තෙනුත් තියෙන ප්‍රාර්ථනාවක් විතරයි ප්‍රතිපදාවක් නැහැ. ඉලන්දාරින්න මේ කියන්නේ නිකන් උඹලගේ තරුණ ජීවිතේ හන්දි වලට, කඩපිල් වලට, බයික් වලට, රවුම් ගැහිල්ලට සීන්දු කරන්න එපා. උඹලට හොඳ රස්සාවක් හම්බෙනකල් අන බදාම ටිකක් දානන්න පුළුවන්. ඒක හරි අනලා කීයක් හරි දහඩිය මාංශයෙන් හම්බ කරපල්ලා. ජීවිතේ නිකන් ඔහේ කාලකන්න විදිහට ගෙවෙන්න දෙන්න එපා. අම්මා අප්පලාට බරක් වෙන්න එපා. කීයක් හරි හම්බ කරපල්ලා. දහඩිය මහන්සියෙන් හම්බ කරන සතේ වටිනවා.